මං අද කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝටම තියෙන කොමන් ප්‍රශ්නයක් ගැන. ඒ කියන්නේ දැන් අපිට ඒරව රිසර්ච් අවිල්ලන තියෙන. ඉතින් මේ දවස්වල මගෙන් නංගිල මල්ලා ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද මම තෝරගන්න යුනිවර්සිටි එක, මොකද්ද මම කරන කෝස් එක, මේ කෝස් එක හොඳයිද, අර කෝස් එක හොඳයිද? ඒ වගේ ගොඩාක් ප්‍රශ්න අපේ නංගිල මල්ලට තියෙනවා. ඉතින් ඒක හින්දාම තමයි මම හිතුවේ මේ ගැන වීඩියෝ එකක් කරන්න. මුලින්ම ඔයා හිතන්න ඕනේ ඔයාට අනාගතේ කවුද වෙන්න ඕනේ කියලා. ඔයාට අනාගතේ වෙන්න ඕන කෙනාව ඔයා තීරණය කරලා ඔයා ඔයාගේ කෝස් එක තෝරගන්න. මේ තුනක් ආවයි කියලා හැමෝම මෙඩිසින් ඉන්ජිනියරින් යන්න ඕනේ නැහැ. හැබැයි ඔයාගේ ඩ්‍රීම් එක සයන්ටිස්ට් කෙනෙක් වෙනවා නම් එතකොට ඔයා තෝරගන්න ඕන ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එක. මෙඩිසින් ඉන්ජිනියරින් නෙමෙයි. එතකොට ඒකට වඩාත්ම සූටබල් වෙන්නේ මේ පැත්ත. ෆිසික්ස් පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා නම් හොඳ ෆිසිකල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන යුනිවර්සිටි එකක් තෝරගන්න. ඒකට කෙමිස්ට්‍රි පැත්තෙන් ස්ටැටිස්ටික්ස්, කම්පියුටර් සයන්ස් සෑහෙන ඒරියාස් තියෙනවා. ඉතින් ඔයා යන්න බලාපොරොත්තු වෙන ඒරියා එකෙන් ඔයා ඔයාගේ කෝස් එක තෝරගන්න. ඊට පස්සේ අර කෝස් එක හොඳයිද, මේ කෝස් එක හොඳයිද, එහෙම කිසිම කෝස් එකක් හොඳයි කියන්නත් බෑ අපිට, නරකයි කියන්නත් බෑ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ මත. කෝස් එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ ඔයා හරියට වැඩ කරේ නැත්නම්. ඔයා හරියට වැඩ කරොත් තමයි ඒ කෝස් එක ඔයාට හොඳ වෙන්නේ. එතකොට ඔයාට කෝස් එක ගැන අවබෝධයක් ලබා ගන්න විදිහක් මම කියලා දෙන්නම්. ඔයාට පුළුවන් ඔයාගේ ওই කෝස් එකට අදාළව තියෙනවා ප්‍රොස්පෙක්ටස්, එහෙම නැත්නම් කන්ටෙන්ට් එක යුනිවර්සිටි වෙබ්සයිට්ස් වල. ඉතින් ඔයාලට පුළුවන් ඔය කෝස් එකට අදාළව කන්ටෙන්ට් එක බලලා ඒ කන්ටෙන්ට් එක ඔයාලට සූටබල් නම් ඒ කෝස් එක පික් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒ හා සම්බන්ධව ඔයා අඳුරන සීනියර් අක්කලා අයියලා කාගෙන් හරි කතා බහ කරලා ඒ කෝස් එක සම්බන්ධ තොරතුරු දැනගන්න. ඒ කියන්නේ යාළුවගෙන් අහන්න ඕනේ මේ කෝස් එක හොඳයිද නරකයිද කියලා නෙමෙයි. මේ කෝස් එකේ කන්ටෙන්ට් එක මොකද්ද? ඒ කන්ටෙන්ට් එක ඉගෙනගෙන අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවද? අර ඒ වගේ දේවල් තමයි ඔයා දැනගන්න ඕනේ. හැබැයි ඔයා අද පටන් ගන්න ඩිග්‍රී එක තව අවුරුදු 4කින් ඉවර වෙනකොට අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ අද තියෙන ජොබ් මාකට් එක එදාට තියෙද කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම හිතලා ඔයා ඔයාගේ කෝස් එක තෝරගන්න. කවුරුත් කියන පළියට කෝසස් තෝරගන්න යන්න එපා. ඔයා ඔයාගේ කෝස් එක ඔයා තෝරගන්න. වගේ අම්මා තාත්තා කියන නිසාවත්, ගුරුවරු කියන නිසාවත්, අයියලා අක්කලා කියන නිසාවත්, යාළුවා කරන නිසාවත් නෙමේ ඔයා ඔයාගේ කෝස් එක තෝරගන්න ඕන. ඔයාට ඒක ගැලපෙනවා නම් විතරයි. මොකද කවුරු කොහොම කිව්වත් අවුරුදු 4ක් ඔයා තමයි ඒ කෝස් එක කරන්න ඕන. වෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා තමන් තෝරගන්න කෝස් එක තමන්ට ගැලපෙනවද කියලා හිතලා තෝරගන්න. නැත්තම් ඔයාගේ ජීවිතේ අවුරුදු 4ක් කාලේ නිකන් අපරාධ අපත යනවා. ඒක නිසා මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි හොඳට හොයලා බලලා තමන්ට ගැලපෙන කෝස් එක තමන් තෝරගන්න. එතකොට ඒක සම්පූර්ණ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඔයාට. වෙන කෙනෙක්ට නෙමෙයි. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා ගන්න ඕන ඩිසිෂන්ස් වෙන අයට ගන්න දෙන්න එපා. ඉතින් මම ඔයාලට සුබ පතනවා ඔයාලට හරියනම කෝස් එක හොයාගෙන යුනිවර්සිටි යන්න ලැබෙන්න කියලා.